සුබ දවසක් පන්දම නාලිකාව බලන සියලු දෙනාට. මේ ලෝකයේ උපදින ඕනෑම අයෙකුට Tamanටම කියලා ආගමක් තිබෙනවා. ඒ ආගම් අතරින් ප්‍රධාන ආගම් වන්නේ බුදුදහම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම වැනි ආගම් තිබෙනවා. මේ අතර බුදුදහමේ අදහන බුදුදහම තුළ ජීවත් වෙන මිනිසුන් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් පූජා පුද සත්කාර කරන්නට ඈත අතීතයේ සිටම පෙළඹිලා තිබෙනවා. මෙම අතර ප්‍රධාන දෙයක් ගන්නේ ගෙදරක තබන බුදු පහනයි. බුදු පහන තියෙනකොට බෞද්ධ ජනතාව තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරමින් උන්වහන්සේට කරන සත්කාරයක් වශයෙන් පුද සත්කාරයක් වශයෙන් තමයි කරන්නේ. නිවසක ඕනෑම නිවසක උදේ හවස බුදු පහන තැබීම සිරිතක් කරගෙනයි තියෙන්නේ. එම නිසා මේ බුදු පහන කියන්නේ බෞද්ධ ජනතාවට තමන්ට තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා කරන්න තියෙන ඇත්තටම කියනවා නම් ලොකු පූජාවක්. එම නිසා මේ බෞද්ධ මිනිසුන් තමන්ගේ නිවසේ නිසි වේලාවක් වෙන් කරගෙන මේ බුදු පහන තැබීම සිදු කරනු ලබනවා. ඇයි අපි බුදු පහන තියන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරලා සුවහසක් ජනතාවට ධර්ම දේශනා කරලා මිනිසුන් සසර දුකින් එතර කරවන්නට උන්වහන්සේ කර කැපකිරීම අතිමහත්. ඒ නිසා උන්වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් පිළිගෙන උන්වහන්සේගේ මාර්ගයේ යමින් උන්වහන්සේව සිහි කරනු උදෙසා තමයි මේ බුදු පහන තබන්නේ. සහ උන්වහන්සේගේ ධර්මය ආලෝකවත් කිරීම සඳහා තමයි මේ බුදු පහන තබන්නේ. එතකොට මේ බුදු පහන තබලා අපි බුදුරජාණන් වහන්සේගෙන් මාර්ගය අනුව හැසිරෙන බව උන්වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දීලා උන්වහන්සේගේ මාර්ගයේ යන බවට තමයි අපි නිතර දෙවේලේ බුදු පහන තිබලා අපේ හිතින් ප්‍රාර්ථනා කරන්නේ. එතකොට බෞද්ධ ජනතාවට දැන් බුදු පහන තියෙන ගොඩක් බෞද්ධ ජනතාව හිතන දෙයක් තමයි තමන් බුදු පහන තියෙනවා ඒක ඇත්ත. එතකොට මේ තමන් බුදු පහන තියෙන විදිය හරිද? එතකොට තමන් බුදු පහන තියන්න ඕනේ කොයි විදිහටද? එතකොට තමන් මේ විදිහට තිබ්බොත් බුදු පහන තමන්ගේ නිවසට ප්‍රශ්නයක් කරදරයක් බාධාවක් එයිද? ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න අපිට තිබෙනවා. ඒ නිසා මම අද හිතුවා ඕගොල්ලන්ට බුදු පහන නිවැරදි ආකාරයට කොහොමද තියන්නේ? එතකොට බුදු පහන හරි විදියට තිබ්බොත් අපිට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද? ඒ ගැන අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් දැනගෙන අහගෙන අපි කොහොමද හරියට මේ බුදු පහන තැබීම සිදු කරන්න කියලා අද පන්තිම නාලිකාවෙන් ඔබත් එක්ක කතා කරන්න ලෑස්ති. ගොඩක් අය බුදු පහන තියෙනකොට තෝරගන්නේ තමන්ගේ ඉස්සරහා තියෙන සාලය. එහෙම නැත්නම් ස්තෝපුව. එතකොට සමහරක් අය කාමර තෝරගන්නවා. සමහරක් අය තමන්ගේ තිබෙන නාන කාමර ආසන්නයේ බුදු පහන තිබෙනවා. සමහරක් අය ගෙමුදුලේ බුදු පහන තබනවා. ඉතින් මම හිතන්නේ බුදු පහන තැබීමට සුදුසුම තැන තමයි තමන්ගේ වරණ්ඩාවේ. එහෙම නැත්නම් ගේ ඉස්සරහා තියෙන නිදහස් තැනක, ඒ කියන්නේ නිතර අපිරිසුදු වෙන්නේ නැති බොහොම පිරිසුදුව හොඳ සෞම්‍ය වටපිටාවක් තිබෙන තැනක තමයි බුදු පහන තැබිය යුත්තේ. බුදු පහන තැබිය යුතු දිශාව කුමක්ද කියලා ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. බුදු පහන තැබිය යුත්තේ ඇත්තටම කියනවා නම් තමන්ගේ ගෙදරට අසුබ කිරණ අසුබ ශක්තියින් එන්නේ නැති පැත්තට තමයි බුදු පහන තැබිය යුත්තේ. ඒ කියන්නේ බුදු පහන තැබිය යුත්තේ තමන්ට තමන්ගේ ගෙදර නිවසේ සිටින අයට කිසිම අසුබයක් සිදු වෙන්නේ නැති ආකාරයට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි යමක් කරනවා නම් ඒ දේ උන්වහන්සේ කෙරෙහි ඉතා ගෞරවයෙන් වගේම ඉතාම ශ්‍රද්ධාවෙන් අපි ඒ දේ කළ යුතුයි. බුදු පහන අපි තැබිය යුත්තේ ඊසාන දිසාවට. ඊසාන දිසාවෙන් තමයි ශක්තිය තමන්ගේ නිවසට ගලාගෙන ඉන්නේ. බුදු පහන තියලා මල් පූජා කරලා පැන් පූජා කරලා හඳුන් කූරු පූජා කරලා ගිලන්පස ආදිය පූජා කරලා බුදුරන් වහන්සේ උදෙසා අපි වන්දනාමාන කරන්න ඕනේ. ඒ වගේම බුදුරන් වහන්සේ උදෙසා මේ පහන් පත්තු කරන්න නිසි වෙලාවක් තියෙනවද කියලා බොහෝ දෙනාට ප්‍රශ්නයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා අපි බොහෝ වෙලාවට අපි පහන් පත්තු කරන්නේ හිමිදිරි පාන්දරයි. පාන්දර 7ට පමණ බුදුරන් වහන්සේ උදෙසා මල් පූජා කිරීමට ඊටාම සුබ කාලයක්. ඒ වගේම හවස බුදුරන් වහන්සේ උදෙසා පහන් පූජා කරන පිරිසද සිටිනවා. කෙසේ වෙතත් බුදුරන් වහන්සේ උදෙසා පහන් පත්තු කරන්නට සුබම වෙලාව තමයි හිමිදිරි පාන්දර. ඒ වගේම බුදුරන් වහන්සේ උදෙසා අපි හරියට පහනක් පත්තු කරොත් උන්වහන්සේ උදෙසා හරියට අපි ඒ කරන්න ඕන වත් පිළිවෙත් කරොත්
සම්බුද්ධ ශාසනයට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අප කැපේලා නිෂ්ඨ දේවතාවුන් ඉන්නවා, මහේශාක දෙවි දේවතාවුන් ඉන්නවා. ඒතොර දෙවි දේවතාවන්ගේ ආකර්ෂණය, දෙවි දේවතාවන්ගේ පිහිට අපිට ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම ඒ අපිට හැට නොපෙනෙන බලවේගයන්ගේ ආරක්ෂාව, රැකවරණය, පිහිට අපිට ලබා ගන්න පුළුවන්. ඒ තුලින් අපේ ගෙදර තිබෙන කරදර, බාධක, ප්‍රශ්න, හිරිහැර, කම්කටොළු අපෙන් දුර වෙලා යනවා. ඒ වගේ අපිට නොසිතූ ධනලාභ අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඒ වගේම බුදුපහන තැබීම තුලින් අපේ ජීවිතයට බලාපොරොත්තු නොවන ආකාරයට මානසික සහනයන් අපිට ලැබෙන්න පටන් ගන්නවා. එතකොට බුදුපහන තියන්න මොන වගේ තෙල් වර්ගද අපිට භාවිතා කරන්න සුදුසු කියලා ගොඩක් දෙනෙක් අතර ඇති වෙන ප්‍රශ්නයක්. මොන වර්ගයේ තෙලක් බුදුරන් වහන්සේ වෙනුවෙන් පහන පත්තු කරන්න යොදාගත්තත් ප්‍රශ්නයක් නැහැ. අපිට භාවිතා කරන්න පුළුවන් පොල් තෙල් භාවිතා කරන්න පුළුවන්, අබ තෙල් භාවිතා කරන්න පුළුවන්, පස් තෙල් භාවිතා කරන්න පුළුවන්. මොන වර්ගයේ පහනකින් වුණා බුදුරන් වහන්සේ උදෙසා පිදීමට උන්වහන්සේ සුදුසුයි. ඒ වගේම බුදුරන් වහන්සේට පහන් පත්තු කරනකොට උන්වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කරයන් පසුව පිරිස් සජ්ජායනාවක් තම නිවස තුළ පහන ඉදිරියේ කිරීම තුළින් තවත් තමන්ගේ නිවසට අමනුෂ්‍යයන්ගෙන් වෙන ඒ කරදර, බාධක, දොස් ආදිය මගහැර ගන්නට පුළුවන්. අපිට පුළුවන් උන්වහන්සේ වෙනුවෙන් පහනක් පත්තු කරලා රතන සූත්‍රය අපිට සජ්ජායනා කිරීමට පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් කරණීයමෙත සූත්‍රය සජ්ජායනා කරන්න පුළුවන්. අපිට පුළුවන් මංගල සූත්‍රය සජ්ජායනා කරන්න පුළුවන්. තවත් නොයෙකුත් සූත්‍ර තියෙන අපිට සජ්ජායනා කරන්න පුළුවන්. මෙම සූත්‍ර සජ්ජායනා කිරීම තුළින්ද තමන්ගේ නිවසේ තිබෙන කරදර, බාධක, කම්කටොළු, ප්‍රශ්න ඉක්මනින් දුර වෙලා යනවා. නියම විදියට බුදු පහන පත්තු කරොත් අපිට පුළුවන් ඇත්තටම අපේ ගෙවල් වල තියෙන කරදර, බාධක, ප්‍රශ්න, කම්කටොළු ගොඩක් දුරු කරගන්න. ඉතින් මම හිතනවා බෞද්ධ වෙච්ච ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි කොයි වෙලාවටද පහන පත්තු කරන්න ඕනේ, පහන පත්තු කරලා මොනවද අපි කියන්න ඕනේ, පහන පත්තු කරන්න ඕනේ මොන විදිහටද අපි, ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න තියෙන ගොඩක් දෙනෙට මං හිතනවා අනිසි උත්තර ලැබෙන්නේ නැති කියලා. ඉතින් මෙන්න මේ අපි කියපු ආකාරයට ඒ අවශ්‍ය කටයුතු සිදු කරොත් ඔබට, ඔබගේ නිවසට, ඔබගේ පවුලයට ඇත්තටම බොහොම සුවසේ ඔබගේ ජීවිතය ගත කරන්න අවශ්‍ය කරන පරිසරය උදා වෙනව නිසකයි. ඉතින් මම හිතනවා හොඳ වැඩසටහනක් අද අපි ඔබ හමුවට ගෙනාවා. ඔබට ඒ තුලින් ලොකු දෙයක් දැනගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් මින් ඉදිරියටත් මෙවැනි ඔබට වැදගත් වෙන වටිනා මාතෘකා අපි රැගෙනීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. නිතර අපිත් එක්ක අත්වල බැඳගෙන සිටින්න. ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් පන්දම නාලිකාවෙන් අපි ගෙන ඒමට බොහොම කැමැත්තෙන් අප වී ඉන්නවා. මෙම් වැඩසටහන අහලා නරඹලා ඔබ නොදත් කරුණු කාරණා ගොඩක් ලබා ගන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉදිරියේදීත් පන්දම නාලිකාව සමග ඔබ රැඳී සිටින්න. පන්දම නාලිකාව වීඩියෝ එකක් දැමූ සැනින් ඔබගේ දුරකථනයට ගෙන්වා ගැනීමට පල්ලෙහා තිබෙන subscribe බටන් එක ඔබලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තබා ගන්න. සියලු දෙනාට සුබ දවසක්.